ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්. අද දවසේත් අපගේ දිනපතා මෙනෙහි කිරීමේ පණිවිඩයට අපි යොමු වෙන්න යනවා. ඉතින් ප්‍රථමයෙන්ම අද දවසේ තේමාව හා තේමා බයිබල් පාඨය අපි බලමු. මෙනෙහි කිරීමේ බලය. මේ ව්‍යවස්ථා පොත නුඹේ මුකෙන් පහ නොවේවා. එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑදාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵල වී නුඹට ශුභ සිද්ධ වන්නේ ය. යොෂුව පළමුවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ ලෙස කියනවා. දේව වචනය තුල ඇති ඉතා බලවත් මූල ධර්මයකි මෙනෙහි කිරීම. එය දේව වචනය ඔබගේ මනසින් ඔබගේ ආත්මයට ගෙන යන ක්‍රමවේදයකි. එහි එය ජීවමාන බලවේගයක් බවට පත්වේ. මෙනෙහි කිරීම තුළින් දේව වචනය තොරතුරක්ව තිබූ දෙය එළිදරව්වක් හා එළිදරව්වීම තුළින් ප්‍රකාශවීමක් බවට පත්වේ. එවිට ඔබගේ ජීවිතය දේව වචනයේ ජීවමාන සාරයක් බවට පත්වේ. මෙනෙහි කිරීම යනු ඔබගේ මනසින් දේව වචනය ගැන සිතමින් සිටිනවාට වඩා එපිටට ගිය දෙයකි. එය මිමිනීම අවසානයේදී එය ඔබගේ මානසිකත්වය පාලනය කරන තුරු ඔබගේ හුස්මට යටින් කතා කිරීමකි. අපගේ ආරම්භක පාඨයේ කියවූ ලෙස මෙය ස්ථීර හා නිසක සාර්ථකත්වයට ඉතා වැදගත් යතුරකි. මෙනෙහි කිරීමේදී දේව වචනය මිමිනීමේ සිට ඔබ දෙවන හා තුන්වන මට්ටම් කරා උසස් විය යුතුය. එය නම් කෑ ගසමින් ගෙරවීමය. හේබ්‍රෙව් භාෂාවෙන් හගා කිරීමය. දේව වචනය ජයග්‍රහණය හා සැමරීමේ මට්ටමින් දිගටම ගොඩවන කල එය නිර්භීතකම, ඇදහිල්ල හා අන්තර්දෘෂ්ටිය නිපදවයි. මෙනෙහි කිරීමෙන් මේවා හා තව බොහෝ ප්‍රයෝජන ඇත. එය ඔබගේ සිතුවිලි දෙවියන් වහන්සේගේ සිතුවිලි සමගාමී කරමින් ඔබගේ වචන උන්වහන්සේගේ කැමැත්ත සමග සමගාමී කරයි. ඔබ වැඩි වැඩියෙන් දේව වචනය මෙනෙහි කරන කල දේව වචනය ඔබගේ සිතුවිලි, හැඟීම් හා වාතාවරණයන් මත වැඩි වැඩියෙන් බලපෑම් කරයි. ඉක්මනින්ම ඔබත් දෙවියන් වහන්සේ මෙන් දැකීමටත් කතා කරන ආකාරයට කතා කිරීමටත් කරන අතර කළ නොහැකි දේ කළ හැකි බවට පත්වේ. දේව වචනය මෙනෙහි නොකර එක දිනක් හෝ ගෙවී යෑමට ඉඩ නොදෙන්න. ශුද්ධ ලියවිලි මත රැඳෙමින් ඒවා මෙනෙහි කිරීමට කාලයක් වෙන් කර ගන්න. ඒවා ශබ්ද නගා කියමින් ඒවා ඔබගේ ජීවිතයේ සම්පූර්ණ වන ආකාරය මනසින් දකින්න. ඔබ එය කරන අතර දේව වචනය ඔබගේ ආත්මය ශක්තිමත් කර ඔබ තුල හා ඔබ සඳහා එහි කතා කරන දේ නිපදවයි. හලලූයා. ඉතින් අද දවසේ වැඩිදුර අධ්‍යයනයන්හි තිබෙන බයිබල් පද අපි බලන්නට යනවා. ප්‍රථමයෙන්ම ගීතාවලිය පළමුවෙනි පරිච්ඡේදයේ පළමුවෙනි පදයේ සිට තුන්වෙනි පදය දක්වා. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා වූ, පෞකාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නා වූ, නින්දා කරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නා වූ, ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීති වන්නා වූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේය. ඔහු දිය ඇලවල් ළඟ හිඳ වූ, නියම කලට ඵල දෙන නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵල වේ. හලලූයා. ඒ වගේම පළමුවෙනි තිමෝති 4 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසර ලෙස භාවිතා කරමින් එහිම යෙදී සිටින්න. ඒ වගේම අපි බලන්නට යනවා කොලොස්සි 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නුඹලා තුල සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසය කෙරේවා. නුඹලා ගීතිකා වලින්ද, කවි වලින්ද, ආත්මික ගී වලින්ද කෙනෙකුට උගන්වමින් දනමුතුකම් දෙමින් නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන් වහන්සේට ගී ගයන්න. ඒ වගේම යොෂුවා පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය.
මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහන වේවා. එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑදාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵල වී නුඹට ශුභ සිද්ධ වන්නේය. අපි යාඥා කරමු. ආදර පියාණනි, මා තුළ ඔබ වහන්සේගේ වචනය සමෘද්ධව වාසය කිරීමට යොදා ඇති බැවින් ස්තුති කරමි. එමගින් මගේ ජීවිතයට කියා නිම කළ නොහැකි ආශිර්වාදයන් ගෙනවිත් ඇත. මගේ ආත්මය ශක්තිමත් වී මගේ මනස අලුත් වී මම දිව්‍යමය ප්‍රඥාවෙන් ගමන් කරමින් ශක්තිමත්ව සාර්ථක වෙමි. මගේ හදවතේ හා මගේ මුඛයේ ඇති ඔබ වහන්සේගේ වචනය මගේ වාසිදායක තත්වය හා නොනවතින ප්‍රගතියක සහතිකයයි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.